මේ සංවේදී ප්‍රවෘත්තිය මවක් සිය දේනියන් දෙදෙනා සමග සියදිවි හානි කර ගැනීමයි. මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙක් සිය නිවස තුළදී සියදිවි නසාගෙන ඇතැයි කිලිනොච්චිය පොලිසිය පවසයි. වයසවරුදු 16 පාසල් බැරිය බොරැල්ලේ පිහිටි මහල් නිවාස සංකීර්ණයෙන් බිමට පැන තිබුණේ ඊයේ රාත්‍රී කාලයේදී. වලස්මුල්ල දයාරත්න පාර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරි තරුණියක් ගෙලවැල්ලාගෙන නෙළුම්කුළුනේ 29 වෙනි මහල හෙවත් නැරඹු මහලෙන් ඊපස්වරු 3:15ට පමණ 16 හැවිරිදි පාසල් සිසුවියක් බිමට පැන සියදිවි නසාගෙන තිබුණා. නව පරපුරේ රංගන ශිල්පී දසුන් නිශාන් පන්නිපිටිය පැලැන්වත ප්‍රදේශයේ පිහිටි නවාතැනකදී ගෙල වැළලාගෙන දිවි හානි කරගත් පොත වාර්තා වුණේ ඊයේ. ඊයේ පස්වරුවේ කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනමු ලබන 15 හැවිරිදි පාසල් සිසුවෙකු සහ සිසුවියක කොළඹ කොම්පඤ්ඤ වීදියේ පිහිටි සුකෝපභෝගී මහල් නිවාස සංකීර්ණ පාවෙලා ජීවිතේ කලකිරිලා ජීවිතේ නැති කරගන්න කල්පනා කරන නෙත් මොකද මම කේන්ති යනවා මම රණ්ඩු වෙනවා ඒත් මාව දාලා ගියා අන්තිමට මගේ තත්ත්වෙ ඒ නිසාත් මට ගොඩාක් ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා සලකන විදිහට නෙමෙයි සැලකුවේ මට හැමදේටම බනිනවා මම මේ හැමදේම සාමාන්‍ය දෙයක් කියලා හිතුවට වැඩසටහන බැලුවට පස්සේ තමයි මම දැනගත්තේ ඒක ඇත්තටම විෂාදය කියන තත්ත්වය කියලා ඒ වගේම මගේ පෞරුෂයේ අඩුකමක් තියෙනවා කියන එක මම දැනගත්තේ ඇත්තටම වැඩසටහන බැලුවට පස්සේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි මල්ලි. ඇත්තටම මගේ පොඩි කාලේ ගැන කතා කරනවා නම් මගේ තාත්තට ගොඩක් සල්ලි තිබුණා. සල්ලි වලින් කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. මම අදටත් විශ්වාස කරන දෙයක් තමයි තාත්තට එදා සල්ලි තිබුණේ නැත්තම් මගේ පවුල තාමත් හොඳින් ඉන්නවා කියලා. එක වහලක් යට. ඒ වුණාට මගේ අම්මට ඒ කාලෙදී මේ මගේ අවුරුදු 27ට වඩා මගේ අම්මා බාල වයසක තමයි හිටියේ. එතකොට මගේ අම්මයි තාත්තයි අතරේ මම පොඩි කාලේ ඉඳලම ගැටුම් ඇති වෙනවා දැක්කා. මට පොඩි කාලේදී හිතුනේ දැනගෙන හිටියේ නෑ මම මොනවද ප්‍රශ්න කියලා. ඒ වුණාට මම ලොකු වෙනකොට තමයි දැනගත්තේ ඒ දෙන්න අතරේ තිබුණ ප්‍රශ්නේ තමයි අම්මට ආදරය අඩු වෙලා ගොඩක් තාත්තා සල්ලි පස්සේ ගියපු නිසා. එතකොට තාත්තට වෙනත් සම්බන්ධතා තිබිලා තියෙනවා තාත්තගේ ආදරය අම්මට ලැබෙන්නේ නැති නිසා අම්මත් වෙනත් සම්බන්ධතා ඇති කරගන්න උත්සාහ කරලා තියෙනවා. ඒ දේවල් වලට තමයි මේ දෙන්න අතරේ නිතර ගැටුම් ඇති වෙලා තියෙන්නේ. මට කිසිම අඩුපාඩුවක් තිබුණ නැහැ ඇත්තටම. හැමදේම භෞතික වශයෙන් උත් ලැබුණා. ඒ වුණාට මට ආදරය කියන දේ ලැබුණ නැහැ. මොකද අම්මට තාත්තට වෙලාවක් තිබුණේ නැහනේ. රණ්ඩු වෙන නිසා මං ගැන බලන්න. එතකොට මගේ මල්ලිත් ගොඩක් පොඩි. එතකොට අපේ අම්මා ගොඩක් අර වෙලාව ගත කරේ තාත්තත් එක්ක ප්‍රශ්න විසඳ ගන්න. ඒක නිසා තමයි එතනින් තමයි ප්‍රශ්නේ පටන් ගත්තේ. ඊට පස්සේ ඔහොම කාලය ගත වෙලා යනකොට මම මගේ S2කටම අවුරුදු 6 දී දැකලා තිනවා අම්මයි තාත්තයි අතරේ ගැටුම් ඇති වෙනවා. ඒ දෙන්න ගහ ගන්නවා, බැන ගන්නවා, පරුෂ වචනෙන් කතා කරනවා මට ඇහිලා තියෙනවා. මට ඒ කාලෙදී සාමාන්‍ය විදිහට හොඳට ඉගෙන ගන්න පුළුවන් වුණාට මම මේ දේවල් දැක්කට පස්සේ මම ඉස්කෝලේ ගියත් හැම වෙලාවෙම මට පස්සේ පේලියට යන්න හදනවා. මම බයයි. සමාජයට මුණ දෙන්න මට හරිම බයයි. ওই විදිහට කාලය ගත වෙලා යනකොට මට අවුරුදු 9 දී අම්මයි තාත්තයි වෙන් වෙනවා. වෙන් වුණාට පස්සේ තාත්තා වෙනත් කාන්තාවක් සමග ජීවත් වෙන්න ගියා. අම්මා මාවයි මල්ලිවයි එකගෙන මහගෙදරට ආවා. අම්මගේ මහගෙදරට. එහෙම අපි කාලය ගත කරනකොට මගේ ආච්චි අම්මා නැති වුණා. මට ඒකත් අර ලොකු ෂොක් එකක් වුණා ඒ කාලෙදී. ওই විදිහට කාලය යනකොට අම්මට තාත්තගෙන් හම්බුනේ තාත්තා අපිට වියදම් කරේ ඉස්කෝලේ යන දේවල් වලට විතරයි. ඒ නිසා ආර්ථික අපහසුතාවයක් අම්මට ආපු නිසා අම්මා රට ගියා. අම්මා රට යනකොට මාව අම්මගේ සහෝදරයෙක්ගේ නිවසේ තමයි, ඒ කියන්නේ මගේ මාමා කෙනෙක්ගේ නිවසේ තමයි දාලා ගියේ. ඒ ගෙදර අයගෙන් මට ලොකු පීඩනයක් ඇති වුණේ. ඒ කියන්නේ මම අර අවුරුදු 9ක ළමයෙක් කරන්නේ නැති වැඩ පවා කරා. මම තනියෙන් ඇඳුම් අයන් කරගත්තා. මගේ කොණ්ඩේ ගොතාගෙන තනියෙන් ඉස්කෝලේ ගියා. ඒ විදිහට මම ගොඩක් අර තනියෙන් හැමදේම කරන්න පුරුදු වුණේ. එතකොට වැඩිහිටියෙක්ගේ ජීවිතයකට ඔබ ගොදුරු වුණා. ඔව් ડોක්ටර්. ළමා කාලයට වැඩිය ඔබට වැඩිහිටියෙක්ගේ. ඔවුන්ගේ ආදරය කරුණාව ලැබුණේ නැහැ. ඇත්තටම ආදරය කරුණාව ලැබුණේ නැහැ. ඒගොල්ලෝ අර හැම දෙයකටම අර පොඩි ළමයෙක්ට සලකන විදිහට නෙමෙයි සැලකුවේ. මට හැම දෙයකටම බනිනවා, සැර කරනවා. ඒ විදිහට යනකොට මගේ ඉස්කෝලේ මගේ තියෙන පිනකට වෙන්නේ නැති කියලා මං හිතනවා. මගේ ඉස්කෝලේ ඉන්න ටීචර් කෙනෙක්ට පන්තිබාර ටීචර්ට එක මගේ වෙනසක් තේරුණා. මම ඉගෙන ගන්න එක අඩු වුණා. යාළුවෝ ආශ්‍රය කරන්නේ නැතුව ගියා.
ඔය විදිහට ඉන්නකොට ටීචර් වෙනස සමාජයට බය ජීවිතයක් වගේ හැංගිච්ච ජීවිතයක් බවට ඔබපත් වුණා. ඊට පස්සේ ඒ ටීචර් මගේ තාත්තට එන්න කියලා ඉස්කෝලේට කියලා තිබුණා මට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා. එතකොට ටීචර් තාත්තගෙන් මගේ විස්තර ඇහුවට පස්සේ ටීචර් තේරලා තිබුණා මගේ තනිකම නිසා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කියලා. මගේ ටීචර්ට තේරුණ ඒ විදිහට ටීචර් තාත්තට තේරුම් කරලා දීලා මාව ඊට පස්සේ මගේ මල්ලි හිටපු ඒ මහගෙදරටම යවුවා. ඊට පස්සේ තමයි මට ආයිමත් අර මල්ලි ඉන්න නිසා මම ටිකක් සතුටින් ජීවත් වුණා. එහෙම හිටියට ඒ වුණාට මගේ අර ප්‍රශ්නවල අඩුවක් තිබුණේ නෑ. ඇතුලේ මගේ ප්‍රශ්න ඒ විදිහටම තිබුණා. ඒ විදිහට කාලය ඉතින් ගත වෙලා ගියා. මගේ අධ්‍යාපනයත් මම ඉගෙන ගන්න එකත් ගොඩක් අඩු වුණා. ওই විදිහට කාලය ගත වෙලා යනකොට මට අවුරුදු 20 දී මම A level කරලා ඉවර වුණාට පස්සේ මම ජොබ් එකකට ගියා. ඒ ජොබ් එකට ගියාට පස්සේ මට ඇත්තටම ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. ඒ වුණාට මට අර කෙනෙක් ඕනේ කියන තැන නිසා මට ආදරය ඕනේ කියන තැන නිසා මම හොයන්නේ බලන්නේවත් නැතුව කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පටන් ගත්තා. ඒ වුණාට මම ජීවිතේට තෝරගෙන තියෙන නිවැරදි කෙනෙක් නෙමෙයි. අනවශ්‍ය පුද්ගලයෙක්ව තමයි මම ජීවිතේට ලං කරගෙන තියෙන්නේ. ඒක නිසාත් මට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. මොකද මං ගැන ලොකුවට හොයන්න බලන්න කෙනෙක් හිටපු නැති නිසා. ඒ විදිහට මම යනකොට එයත් වෙනත් සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනකොට තමයි මාත් එක්ක සම්බන්ධතාවය පටන්ගෙන තියෙන්නේ. ඒ නිසාත් මට ගොඩාක් ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. ඒ විදිහට යනකොට එයත් මාව දාලා ගියා අන්තිමට මගේ තත්ත්වය නිසා. මොකද මම කේන්ති යනවා මම රණ්ඩු වෙනවා හැම වෙලාවෙම. එහෙම ජීවිතේ එපා වෙලා ජීවිතේ කලකිරිලා ජීවිතේ නැති කරගන්න කල්පනා කරන නෙත්මි තමයි අපිට යොමු වුනේ. හැබැයි නෙත්මි හිත ගාව බලලා තමයි අපිට යොමු වෙලා තියෙන්නේ. මම පුංචි දෙයක් එකතු කරනවා නිල්මිනි. ඉතාත්ම වැදගත් රහසක්. නෙත්මිට මොකද වුනේ? පුංචි කාලේ ආදරය නොලැබීම. නෙත්මි ලස්සන දෙයක් මෙතන කියනවා. අපේ තාත්තට සල්ලි තිබුණේ නැත්නම් අපි මේට වැඩි සතුටෙන් ඉන්න තිබුණා කියන එක. ඒක සල්ලිම නෙවෙයි සතුට කියන එක අය ඉතාත්ම සූක්ෂම විදියට ජීවිතේ පෙන්නනවා. ජෝන් බෝලික් කියන මනෝවිද්‍යාඥයා කියනවා පුංචි කාලේ ආදරය ලැබුණේ නැත්නම් දරුවෙක්ට මොලේ තියෙන ඉන්ටර්නල් වර්කින් මොඩල්ස් අප්සෙට් යනවා කියලා. ස්නායු පද්ධති සේරම අවුල් ජාලයක් බවට පත් වෙනවා. ආදරය දැනෙන්නේ නැති ජීවිතය අවුල් වෙච්ච ඉක්මනින්ම අවපීඩනයට යන සම්පූර්ණයෙන්ම ජීවිතය අවුල් වෙලා සමහරට සියදිවි නසා ගන්න හින තත්වයට පවා යනවා. ඇය වාසනාවට හිත ගාව බල්ලා නැත්තම් ඇය කියන සමහරට මගේ ජීවිතේ මන් නැති කරගන්නත් තිබුණා කියලා. පුංචි කාලේ ආදරය. අද ඔබ කවුද? ඊයේ ඔබේ ළමා කාලය. අපි ඔන්නහම තව මොනවද කියන්න තියෙන්නේ කියලා. ඇත්තටම කියන්න ඕනේ මට හොඳට මතකයි අද වගේ මම මුලින්ම මිස්කේ සෙෂන් එකට එනකොට ડોක්ටර්කින් බෙහෙත් අරගත්තට පස්සේ මිස්කේ සෙෂන් එකට එනකොට මම අඬාගෙන තමයි එතනට ආවේ. එහෙම මට ඇත්තට මේ වෙලාවේ තිබුණ ප්‍රශ්නේ තමයි මට හිතේ තියෙන දේවල් අහන්න කෙනෙක් හිටියේ නැහැ. මිස් මගේ තැනට ඇවිල්ලා අහගෙන ඉන්නවා වගේ මිස් මං කියන දේවල් අහගෙන හිටියා. හැබැයි මම හරියටම බෙහෙත් ගත්තා. බෙහෙත් වෙලාවට බිව්වා ඒවා වැරද්දුවේ නැහැ. සෙෂන්ස් වලට මම සතියෙන් සතිය සහභාගී වුණා. සහභාගී වුණාට පස්සේ මම ඒ මිස් කිව්ව විදිහට එක්සර්සයිසස් කරලා රිලැක්සින් මියුසික් වලට සවන් දීලා ඒ විදිහට මම හැමදේම නිවැරදිවම කරා. දැන් මට ඇත්තටම හොඳටම හොඳයි කියන විශ්වාසය මට තියෙනවා. මම වැඩි කාලයක් බෙහෙත් ගත්තෙත් නැහැ. මට මාස 3ක් දැන් තාම මාස 3යි මම බෙහෙත් අරගෙන මම තාම බෙහෙත් ගනිමින් තමයි පවතින්නේ. ඔබ දැන් මං හිතන්නේ ජොබ් එකකුත් කරලා සතුටින් ඉන්නවා. ඔව් ડોක්ටර්. ඇත්තටම මම ඉස්සර ජීවිතේ එපා වෙලා හිටමු මට දැන් තමයි ඇත්තටම මම ජීවත් වෙනවා කියලා මට නිකන් අලුතෙන් ජීවිතයක් ලැබුණා වගේ තමයි දැනෙන්නේ. මගේ දැන් හැමෝම මාත් එක්ක හරිම ආදරෙයි මටත් ආදරෙයි. ඒගොල්ලෝ ඉස්සර මාත් එක්ක තරහ වෙලා හිටපු අය දැන් තමයි මාත් එක්ක කතා කරන්නේ. මොකද මම දැන් තමයි අනිත් අයත් එක්ක හොඳට කතා කරන්නේ.